රුසින් සිලෙක්ෂන්. එහෙම නැත්නම් තුවාලයට දාන බේත තේරීම. මේක ඉතාම වැදගත් දෙයක් තුවාල ප්‍රතිකාර ක්ෂේත්‍රයේ. තුවාලයට මොනවද ඕනේ සුව වෙන්න නම්? අන්න ඒක තමයි අපි දෙන්න ඕනේ. හරියට අර බහිරවයට බිලි දෙනවා වගේ සුදුසු බිල්ලක් දුන්නේ නැත්නම් අපිට ප්‍රතිඵල ලබා ගන්න බෑ. ඒ සඳහා අපි දැනගන්න ඕනේ තුවාලේ ඉල්ලන්නේ මොනවද කියලා. සමහර තුවාල තෙතමනේ වැඩි, ඉස්ම වැඩි. එහෙනම් ඉස්ම අඩු කරන්න දෙයක් දාන්න ඕනේ. සමහර තුවාල වල ඉස්ම අඩුයි. වේරිලා. අපි එහෙනම් තෙතමනේ වැඩි කරන්න දෙයක් දාන්න ඕනේ. සමහර තුවාල ගඳයි. එහෙනම් ගඳ අඩු කරන්න බේතක් දාන්න ඕනේ. සමහර තුවාල විස බීජ වලින් පිරීලා. ඒවට අපි විස බීජ අඩු කරන්න බේතක් දාන්න ඕනේ. ආදි වශයෙන් තුවාලවල ගති ගුණ අනුව තමයි බේත තීරණය කරන්නේ මොකද්ද දාන්නේ කියන එක. තේරුම් ගන්න පුළුවන් වෙන ඕන අදාළ වෛද්‍යවරයාට මේ තුවාලය මොනවද ඉල්ලන්නේ කියලා. අන්නේ ඉල්ලන දේ නුදුන්නොත් කවදාවත් තුවාලය සුව වෙන්න බෑ. සුව කරන්න බෑ. තුවාලය බලන්න නැතුව මොකද්ද දාන්නේ කියලා කියන්න බෑ. ගිය සතියේ දැම්ම එක නෙමෙයි මේ සතියේ දාන්න වෙන්නේ. ඒක වෙනස් වෙනවා. අපි පරිස්සම් වෙන්න ඕනේ. තුවාලය විසින් ඉල්ලන තුවාලයට අවශ්‍ය දෙයක් දාන්න.